පිලාපාකේ ගිය පාර කොටසේ යම්චා බුල්ම දැක්ක ගමන් පැනලා ගියානේ. ඊට පස්සේ ඌලොන් කාටත් හොරා තියාගෙන හිටපු කැප්සල් එකක තිබ්බ ඩබල් ඩෙකර් එක තමයි එදා හැන්දෑවේ ගෝකුල කට්ටිය හිටියේ. උන් හොඳට කෑවට පස්සේ බුල්මත් නා කියා ගන්න ගියා. යම්චයි පූවරුයි රෑ වෙද්දි හොරාට බස් එකට පනින්න ආවේ. ඔක්කොන්ටම ඉස්සෙල්ලා ඌ හොරාට ජනෙල්ලෙන් එබිකම් කරලා බලද්දි මෙන්න යකෝ බුල්ම සබ්බ සකලමනාව මෙලිය දාගෙන නානු. යම්චට කට උත්තර නෑ. ඌ හිමීට වාහනේ අනිත් පැත්තට ගියා. බුල්ම හැම නාගන්න අතරේ ගෝකු ඩ්‍රැගන් බෝල් ගැන ඔක්කොම කතන්දරේ ඌලොන්ට කිව්වා. යම්චත් ඒ ගැන අහගෙන හිටියේ. දැන් ඌටත් ඕන ඩ්‍රැගන් බෝල් ටික හොයාගන්න. හොයාගෙන කෙල්ල 1000ක් මැද්දි වුණත් පුරුෂ ශක්තිය තියාගෙන ඉන්න පුළුවන් වෙන්න කියලා තමයි ඌ විශ් කරන්න හදන්නේ. ඔය ආසේ පිලාෆ්ගේ ගෝලෝ දෙන්නත් මුන්ගෙන් ඩ්‍රැගන් බෝල් ටික උස්සන්න හදනවා. හැබැයි උන් කරන කියන එකක්වත් හරියන්නේ නැහැ. බුල්ම නාගෙන නිදා ගන්න යන්න කලින් ඌලොන් ගෝකුටයි බුල්මටයි බීම එකක් දුන්න බොන්න. ඒකට නිදිපෙති දාලා දුන්නේ. ඌ බුල්ම නිදා ගන්න ගියාම ඒකගේ කාමරේට රින්ගන හදන්නේ. මේ වගේ වලත් ඒකෙත් නාපු හින්දා ඇඟේ නූල් පොටක්වත් නැතුව එහෙම්ම නිදා ගන්න උඩ තට්ටුවට ගියා. ගෝකුරත් නිින්ද ගියාට පස්සේ මූත් හිමීට උඩ තට්ටුවට ගියා. ගිහින් බුල්මගේ පෙරවන රෙද්ද පාත් කරන්න හදනකොටම යම්ච වාහනේට කඩන් පැන්නා. උන් එද්දි ගෝකු හොඳ ටෝම නිදි. හැබැයි ඌලොන්ට සද්ද ඇහුණා. ගෝකු නිදිසා පූවරු ගෝකු වගේ වෙස්වලාගෙන උඩ තට්ටුවට ආවා. ඌලොන් පල්ලෙහා බලද්දි මෙන්න මේ යකා උඩහට එනවා. ඌ ටක් ගාලා බුල්ම වගේ වෙස්වලාගෙන නිදාගෙන හිටපු බුල්මව එහෙ ඉඳන් කවර් කරා. ඊට පස්සේ උන් දෙන්නම කයක ගහ එළියට ගියාම යම්ච ගියා ඩ්‍රැගන් බෝල් ටික ගන්න. ඌ ගියාම මෙන්න බොලේ රෙද්දකින් වහලා බෝල දෙකක්ම තියෙනවා. අත්තක් ගාලා මිරිකලා බලද්දි කූචි කූචි සොෆ්ට්. රෙද්ද උස්සලා බලද්දි මෙන්න යකෝ මේකේ සර්වාංගම එළිය දාගෙන හොඳ ටෝම නිදි. අරු මෙලෝ සියක් නැතුව වාහනෙන් එළියට පැන්න. ඊට පස්සේ පූවරු එක්කන් ගියා. ඌලොන් එදා 11 වෙනකන් ඇහැරගෙන මුර කර කර හිටියේ. බුල්මට තාමත් අඳින්න රෙද්දක් නැහැ. බැරිම තැන ඒකේ ඌලොන් ගාව තිබ්බ බනී සූට් එකක් ඇඳගත්තා. ඇඳ පැලඳගෙන කාලා බීලා වාහනේ අරන් යනකොට යම්ච ආය අරුන්ට ඇටැක් කරන්න ආවා. ඇවිල්ලා ගැහුවා RPG එකක් බුල්මට 100ක් නැහැ. ඊට පස්සේ ගෝකු ඇවිල්ලා දුන්න ෂොට් එකක් යම්චගේ හක්ක ඉදිමින්න. ඌ ආයේ පැනලා ගියා. ගිහින් ඉද්දි තව ඩ්‍රැගන් බෝල දෙකක් හොයාගන්න තියෙනවනේ. ඒකත් හොයාගත්තම අරුන්ගෙන් ඔක්කොම හොරකම් කරන්න ඕන කියලා මූ පූවරුට කිව්වා. ඒ වුණාට තාම ගෝකුලට යන්න විදියක් නැහැනේ. ඒ හින්දා ඌ ඇවිල්ලා වරදට සමාව දෙන්න කියලා මුන්ට ෂේප් එකේ කාර් එකක් තියෙන කැප්සූල් එකක් දුන්නා. යම්ච අරුන් යන පාර ට්‍රැක් කරන්න ඒකේ රේඩාර් එකක් හයි කරලා තිබ්බේ. ඌ හිමීට ගේම දෙන්න හදන්නේ.